ඉරිසියා කරන්න නම් එපා. මේ මනුෂ්‍ය ජීවිතේ නම් අවුරුදු 50කින් 60කින් අපි මැරිලා යනවා. ප්‍රේතයන්ගේ ආයුෂ කියන්න බෑ. පාපේ ධර්මද ජීවත් වෙනවා. මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ දරිද්‍රව දුප්පත්ව උපදිනවා. මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ නැතුව උපදිනවා. අවලස්සන වෙලා උපදිනවා. යසස නැති වෙනවා. ඉරිසියා කරන කෙනාට ප්‍රසිද්ධිය නම් හම්බ වෙන්නේ නැහැ. කීර්තිය හම්බ වෙන්නේ නැහැ. අනිත් අයගේ හොඳ නම හම්බ වෙන්නේ නැහැ. හැකිලෙනවා එයා. කොහේ ගියත් තනියෙන් ඉන්න සිද්ධ වෙනවා. විඳව ඉන්න සිද්ධ වෙනවා. ස්වාමියාගේ ආදරේ නැති වෙනවා. බිරිඳගේ ආදරේ නැති වෙනවා. දරුවෝ තමාව ගණන් ගන්න නැතු වෙනවා. දෙමව්පියෝ දරුවෝ කොන් කරනවා. අතිශයින් බලමේ බරපතල පාපය. මේ අවුරුද්දේ හොඳට හිතට ගන්න මම නම් ඉරිසියා කරන කෙනෙක් වෙන්නේ නැහැ කියලා. මම දැක්ක අටුවාවල තියෙනවා විස්තර පුරාණ ආචාර්යින් වහන්සේලා මේක විස්තර කරනවා. සත්තු මරපු කෙනාට කණ්ඩ මස් ටිකක් තියෙනවා. හොරකම් කරපු එකාට ගෙනාපු හොරකම තියෙනවා. වැරදි කාම සේවනය කරපු කෙනාට ඒ මොහොතේ සැපේ තියෙනවා. බොරු කියලාත් ගත්ත දෙයක් තියෙනවා. බීපු එකාට විරිමත හරි තියෙනවා. ඒ ඉරිසියා කරපු එකාට මොකවත් නෑ. ඉරිසියා කරන කෙනාට මොකවත් නෑ. අනේ කවුරු හරි ලස්සනට ගයක් හදාගෙන ඉන්නකොට සාදු කියලා අනුමෝදන් වෙන්න. ඉරිසියාව නැති කරගන්න තියෙන පළවෙනි ක්‍රමය තමයි ඒක පිනකට ලැබිච්ච දෙයක්. ලස්සන නෝන කෙනෙක් හම්බ වෙලා මහත්තයෙකුට එයාගේ පින. හොඳ වාහනයක් හම්බ වෙලා එයාගේ පින. ගේ ලස්සනට තියෙනවා එයාලගේ පින. ඒ ළමයි හොඳට ඉගෙන ගන්නවා එයාලගේ පින. එයාලට හොඳ රස්සා හම්බ වෙලා එයාලගේ ඔය පින. ඊළඟට නිලතලවලට ඉහළට යනවා එයාලා සංසාරේ සුදුසුාට සුදුසු තැන දීලා එයාලගේ පින. කීර්ති ප්‍රශංසාව පැතිරිලා යනවා නොසිතූ විදියට. ඒකට හිතන්න ඕන මෙයාගේ පින. එක තැනකට මිනිස්සු ඇදෙනවා පන්සලකට උනා. හිතන්න ඕනේ ඒ ස්ථානයේ පින. ඉරිසියා කරන්න හොඳ නෑ. ඉරිසියා කරන්න